කොටිය කුඹුරට එක්කගෙන යන්නේ. එහෙ ඉන්න නයනි සඳරේකා බස් වල ආකෘති හදනවා. බස් ආකෘතියක් ගෙදර තියාගන්න කැමති කට්ටිය ඉන්නවනේ. බලන්නකෝ ඒ කට්ටියට ඔන්න හොඳ අවස්ථාවක්. ඔය ඉන්නේ නයනි සඳරේකා නංගිනේ. එයා ඉන්නේ කොටියා කුඹුරේ. එතකොට එයා ඔය ඉස්කෝලේ අත්වැඩ කරනවා නෙමෙයි. එයා ඔය බස් එකක් හදනවා. බස් එකක් නෙමෙයි ඇත්තටම. තියෙන ලේලන් බස් එකක ආකෘතියක් තමයි එයා හදන්නේ. ඒ විදිහට බස් එකක ආකෘති නෙමෙයි. මේ වෙනකොට බස් ගොඩක් එයා හදලා තියෙනවා. දැන් මේයා හදන්නේ දම් රැජිනනේ. නිකං මාකෘති නෙමෙයි. බස් එකේ තියෙන හැම ඩීටේල් එකක්ම හරියට නිරීක්ෂණය කරලා ඒවා ඒ විදිහටම එකතු කරලා දුරස්ථ පාලක මගින් ක්‍රියා කරවන්නත් පුළුවන් විදිහට තමයි නයනි මේ ආකෘති බස් නිර්මාණය කරන්නේ. ලයිට් පත්තු වෙනවා, හෝන් වදිනවා. ඒ විතරක් නෙමෙයි, බ්ලූටූත්, චිප්, ස්මාර්ට්ෆෝන් වලින් වගේ ඕනම එකකින් පැලෙන්න සින්දු දාගෙන අහන්නත් පුළුවන්. එයාගෙන් අහලා බලමුකෝ මේ ගැන විස්තරේ. පුංචි කාලේ ඉඳන් සෙල්ලම් බඩු වලට ආසාවක් තිබුණා. ඒ හින්දා මම කාඩ්බෝඩ් කෑලි වලින් සෙල්ලම් බඩු හැදුවා. කොම්මලි කැමේ ඉන්නකොට මට හිතුණා බස් එකක් හදන්න ඕනි කියලා YouTube channel වල මම දැකලා තියෙනවා හදපු බස් තියෙන. ඒ හින්දා මාත් බස් එකක් හැදුවා. මැටීරියල් එක දැස ෆෝම් බෝඩ් කියලා බෝඩ් එකක් හම්බුණා. ඒකෙන් මට ඕන හැඩතල ඕන එකක් කපා ගන්න පුළුවන්. මේ දැන් වෙනකොට මම ලංකාවේ තියෙන ඕනෑම බස් එකක් හදන්න යනවා. දම් රැජින, වැලි රැජින, කෝම්බියෝ, මායාවි, සීගිරි යනාදී බස් ඕන එකක් මම දැන් හදලා. බස් හිමිකරුවන් තමන්ගේ සිහිවතනයක් විදියට තියාගන්න තමන්ගේ බස් එක හදාගන්න. ෆුල් බොඩි ස්ටිකර් කරලා තියෙන්නේ. සවුන්ඩ් සිස්ටම් එකක්, DJ ලයිට්, රිමෝට් කන්ට්‍රෝලර් වලින් තමයි වැඩ කරන්නේ. රීචාර්ජබල් බැටරියක් තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඇත්ත බස් එක තියෙන අත්දැකීම ගෙදර ඉඳන්ම මේ බස් එකෙන් ලබා ගන්න පුළුවන්. මගේම කියලා ව්‍යාපාරයක් මට ආරම්භ කරන්න හිතුණා. මගේ හැකියාවත් මම භාවිතා කරලා මේ වගේ හෑන්ඩ්මේඩ් බස් හදන්න ගත්තා. ඉතින් සිහිවටන විදිහට තියාගන්න වගේම පොඩ්ඩොන්ට සෙල්ලම් කරන්න දෙන්නත් මේ වෙනකොට නයනිගේ බස් ආකෘති වලට හොඳ ඉල්ලුමකුත් තියෙනවලු. ලෝකයා බලන අපේ ලෝකයින්ටත් නයනිගේ මේ ආකෘති බස් එකක් ගන්න ඕනේ නම් ලෝකයට කියන්නකෝ. ලෝකයා කියන්නම් නයනිව සම්බන්ධ කරගන්න හැටි.